භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම පින්තුන් වහන්සේ දේශනා කළා තියෙනවා ඔබට යම් වෙලාවක බයක් ඇතිගැන්මක් ඇති වුණොත් මක් කරන්න කියලාද කියලා තියෙනවා. මාව සිහිපත් කරන්න. උන්වහන්සේ සිහිපත් කරන්න කියලා උන්වහන්සේ කියලා තියෙන පින්තුනේ. මොකද මේ බය ඇතිගැන්ම කියන ඔය හිතේ තියෙන්නේ ඔය හිතේ බුද්ධ නැති වෙලාවට විතරයි. බුද්ධ කියලා කියන්නේ පින්නේ බය නැතිකමට. බුද්ධ කියලා කියන්නේ ඇතිගැන්ම නැතිකමට. ශෝක පරිදේව නැතිකමට ඇතිවෙන බුද්ධ කියලා කියන්නේ. ඒ නිසා ඔබේ සීලයේ පින්වතුනි යටේට තියන ඔබේ තථාගතයන් වහන්සේට ඔබේ ජීවිතේ පූජා කරලා තියෙන බව. යටේට තියන. ඔය කොයි වෙලාවක අපි බය වෙන්න ඕනේ. ඔබ කෙනෙක්ට යහපත කරන්න පින්වතුනි සැබෑම යහපත් චේතනාව කෙනෙක්ට යහපත කරනවා නම් බය වෙන්න